අපි අද කතා කරනවා පාසල් වයසේ දරුවන්ටයි පාසල් වයසේ දරුවෝ ඉන්න අම්මලා තාත්තලාටයි විශේෂ කාරණාවක් සම්බන්ධව. ඒ තමයි මේ පොන්චි පැටියාගේ පාඩම් කරන මේසේ. කොහොමද සකස් කරගන්නේ? එහෙම නැත්නම් විශේෂ මනෝවිද්‍යාත්මක නිර්ණායක පහක් තියෙනවා චූටි පැටියාගේ මේසේ සකස් කිරීම සම්බන්ධව. ඒ කියන්නේ බබාට හොඳට ඉගෙන ගන්න, හොඳට මතකෙ හිටින්න, හොඳට පාඩම් කරන්න පුළුවන් වෙන්න මෙන්න මේ නිර්ණායක පහට යටත් වෙන්න ඕනේ බබාගේ කාමරේ සහ බබා පාඩම් කරන මේසේ. ඔයාලගේ බබාගේ පාඩම් කරන මේසේ, එහෙම නැත්නම් දුවගේ පුතාගේ පාඩම් කරන මේසේ මෙන්න මේ නිර්ණායක වලට යටත්ද කියලා බලන්න බබා හොඳට පාඩම් කරන්න නම්. පළවෙනි එක තමයි බබාගේ කාමරේ දුර පේන්න ඕනේ යාට ටිකක් ඈතට වෙන්නේ. ඒ කියන්නේ සැරින් සැරේට යා පාඩම් කරන අතරතුරේ එයාට ඈත බලන්න පුළුවන් විදිහ පරිසරයක් තියෙන්න ඕනේ. ඒ කියන්නේ ජනෙලයක් හරි මොකක් හරි යාගේ ඇස් මායිමින් තියෙන්න ඕනේ. ඈතින් පේන්න මේ පැත්තෙන් උනත් කමන්නේ. කෙලින්ම තියෙනවා නම් වඩා හොඳයි. විශේෂයෙන් කොළ පැහැය පේන. ගහක් කොළක් මොනවා හරි දෙයක් පේන යාට දුර පේන ජනෙලයක් හරි එළියක් පේන තැනක් තියෙන්නම ඕනේ චූටි බබෙකුට. වැඩි හිටියන්ටත් මෙහෙමම තමයි හැබැයි. දැන් සමහර වෙලාවට ඔෆිස් වල වැඩ කර ඉන්නකොට පිටියක් ඉස්සරහා එහෙම නැත්නම් පුංචි කාමරවල වැඩ කරනවා මානසික ආතතිය ඉතාම ප්‍රබල විදිහට වැඩි එහෙම වැඩ කරන කණ්ඩායමගේ. ඒක නිසා අනිවාර්යෙන් පුළුවන් තරම් බලන්න ඔබගේ ඔෆිස් එක හෝ වේවා, ඔබ වැඩ කරන තැන හෝ වේවා, එහෙම නැත්නම් පාඩම් කරන තැනක් අධ්‍යාපනය ලැබෙන තැනක් හෝ වේවා අපිට වරින් වර අඩුම තරමේ විනාඩි 20කටවත් සැරයක් අපේ ඇස් දෙක ඈතට යොමු කරන්න පුළුවන් විදිහට කොළ පැහැයක් පේන පරිසරයක් තියෙනවා නම් වඩාම සුසුයි. ඒක තමයි අංක 1. ඊළඟට මේසෙගේ පාට. ඊටාම තද පාට මේසවල බබාලට හොඳ නැහැ. කියන්නේ දැන් ලී වලින් සකස් කරපු මේස දුඹුරු පාටයිනේ, තද දුඹුරු පාටයිනේ. ඒ වගේ මේස සුදුසු නැහැ. එහෙම මේසයක් තියෙනවා නම් ලී මේසයක් රෙද්දක් දාලා නැති අනිවාර්යෙන් රෙද්දක් දාලා ආවරණය කරන්න. ඊටාම ලා පාට රෙද්දක් තමයි බබාගේ මේසෙට සුදුසු වෙන්නේ. එහෙම නැත්නම් රෙද්දක් දාන්නේ නැත්නම් ලා පාට මේසයක් පාවිච්චි කරන්න. ලාභය කියලා කියන්නේ බබාට ඉතාම හොඳින් ධාරණය කරගන්න පහසුවක් ලබා දෙන සහ මොලේ එයාගේ ටිකක් අර රිලැක්ස් කරන මනස සංසුන් කරන දෙයක්. ඊළඟට අනිත් එක තමයි ආලෝකය. අපි දැන් කාමරේට හොඳ ආලෝකයක් විශේෂයෙන් රාත්‍රියේ පාඩම් කරනවා නම් දවල්ට උනත් හොඳ ආලෝකයක් තියෙන්න ඕනේ. බබා පාඩම් කරන මේසෙට විශේෂයෙන්ම ආලෝකයේ එන්න කහ පාට ලයිට් එකක්. මේ සුදු පාට ලයිට් එකේ දැන් ගොඩක් වෙලාවට අපි කියන්නේ සුදු පැහැති බල්බයට දවස් 30ෙම ඉන්නවා නම් ඔබේ මෙලනින් වර්ණක හොඳටම වැඩි වෙනවා. අපි ස්කින් එක ගැන කතා කරද්දිත් ඔක කතා කරනවා. හැමේ කළු පැහැ වැඩි වෙනවා, මෙලනින් සන්ත්‍රණය වැඩි වෙනවා. ඒ වගේම මේ ඉරේලිය තියෙන පාරජම්බුල කිරණ වගේම ටිකක් ඒහා සමානවම නරකක් මේ සුදු පැහැති එළියේ තියෙනවා. විශේෂයෙන් ඔය අඩු වියදම් බල්බ වල. ඉතින් ඒක නිසා පුළුවන් තරම් කහ පැහැති එළියක් බබාට භාවිතා කරන්න. ඊළඟට ආලෝකය එන්න ඕනේ පැත්තට. දැන් බබාගේ හුරු අත වම් අත නම් දකුණු අත පැත්තෙන් තමයි මොකක් හරි ආලෝකය එන්න පුළුවන්. ආලෝක ප්‍රභේදයක් සවි කරන්න ඕනේ. මේසෙටම සවි කරන මොකක් හරි පහනක් තියෙනවා නම් බබා ලියන අතට විරුද්ධ පැත්තට තමයි ඒක තියන්න ඕනේ. ඉතින් ඒක තමයි ඊළඟ නිර්ණායකය. ඊළඟ නිර්ණායකය තමයි කාමරේ වාතාශ්‍රය. ඒක මම හතරවෙනි එකට දැන් මේක විශේෂම කාරණාවක් නිසා අනිවාර්යෙන් බබාට මොළයට ඔක්සිජන් සපයන්න ඕනේ. මොළයට හොඳ ඔක්සිජන් සැපයීමක් තියෙන්න ඕනේ. එයාට ඉගෙන ගන්න දේ ධාරණය කරගන්න වගේම එයාට මේ අපි ඉගෙන ගන්න දේවල් ෆීඩ් කරගන්න සහ මොළයේ වෙහෙසවල ඒ දේවල් ක්‍රියාත්මක වෙන්න හොඳට මොළයට ඔක්සිජන් සැපයීමක් තියෙන්න ඕනේ. ඊළඟට පස්වෙනි එක තමයි අනිවාර්යෙන්ම මේසය උඩ බබාගේ වතුර බෝතලේ තියෙන්න ඕනේ. එහෙම නැත්නම් වතුර බොන්න මොකක් හරි උපකරණයක් හරි වීදුරුවක් වතුර හරි තියලා තියන්න ඕනේ. මොකද හැම තිස්සෙම බබාගේ මොළයට සහ සිරුරට වතුර අවශ්‍යයි. මොළය හොඳින් වැඩ කරන්න අපේ සිරුර සජලනීය වීම අවශ්‍යයි. ඉතින් ඔන්න ඔය කාරණා ටික අනිවාර්යෙන් සම්පූර්ණ වෙන්න ඕනේ බබා කාමරේ පාඩම් කරන මේසය ළඟ. ඉතින් මේ මූලික කරුණු සම්පූර්ණ වෙන්න ඕනේ. ඊට අමතරව ඉතින් ඊට වඩා ඔබට පුළුවන් නම් සුව පහසු අරගෙන දෙන්න බබාට හොඳට පාඩම් කරන්න. ඊට වඩා ලස්සන දේවල් ඇරවිස් කරන්න, ලස්සන මොල් ටිකක් ගහලා තියන්න, සුවඳක් දෙන්න, ඇරෝමා ඔයිල් එකක් පත්තු කරන්න. බබා කම්මැලි වෙලාවට පොඩි ඇරෝමා ඔයිල් එකක් පහනක් පත්තු කරන්න. පුංචි මියුසික් එකක් එයාට ඩිස්ටර්බ් වෙන්නේ නැති විදිහට දාන්න පුළුවන්. ඒ වගේ දේවල් ඉතින් කරන්න පුළුවන්. ඊට අමතරව දරුවෙක් විභාගයට එක දිගටම පාඩම් කරනවා නම් අනිවාර්යෙන් මෙන්න මේ කරුණ දැනගෙන ඉන්න. එයාට දහඩිය දාන්න අවශ්‍යයි.
කිසිම වෙලාවක එක දිගට පැය 24ෙම හැමදාම පාඩම් කරන කතන්දරේ ඉන්න එපා. දාඩිය දාන්න යාව එළියට යවන්න ඕනේ. මොකද දාඩිය දැමීම මත යාගේ මොලේ සක්‍රියතාවය වැඩි වෙනවා. ඒ වගේම හොඳ නිින්දක්. මොකද මේ සෛල නිදාගත්තොත් තමයි සෛල වලට වැඩ කරන්න පුළුවන්. මේ නිදා නොගන්න සෛල වලට කිසිසේත්ම වැඩ කරන්න බෑ. ඒක නිසා විභාගයකට කලින් දවසේ අනිවාර්යෙන් හොඳ සුව නිින්දක් දරුවට ලබා දෙන්න ඕනි. අනිත් එක මොලේ හොඳට වැඩ කරන්න නම් හොඳ සුව නිින්දකින් පස්සේ තමයි මොලේ හොඳට වැඩ කරන්නේ. ඒක නිසා හොඳ සුව නිින්දක් අවශ්‍යයි. ඊළඟට ගොඩක් අම්මලා කියන උදේ පාන්දර නැගිටලා පාඩම් කරන්න කියලා. හැබැයි මේ ඉර උදාවට කලින් නැගිටලා පාඩම් කරන එක මොලේට වික්සක් ගෙන දෙනවා කියලා අලුත් පරීක්ෂණ වලින් හොයාගෙන තියෙනවා. ඒක නිසා ඉර උදාවත් එක්ක නැගිටින එක තමයි වඩා හොඳයි කියලා හොයාගෙන තියෙන්නේ. හැබැයි සමහර බබාලට නම් මේක කිව්වහම අම්මලට කැමති නැති වෙන්න පුළුවන්. මොකද අම්මලා හරිය කැමති උදේ පාන්දරට නැගිටලා පාඩම් කරනවට දරුවෝ. මොකද උදේට මනස ඉතාම හොඳින් ක්‍රියාත්මක වෙන නිසා වෙන්නේ. මොකද රැයට හොඳට රෙස්ට් කරලා ස්නායු උදේට වැඩ කරන්න ගන්නවා. නමුත් නැගිටින වෙලාව ගැන පොඩ්ඩක් තවදුරටත් සැලකිලිමත් වෙන්න. පොඩ්ඩක් පරීක්ෂණ කරලා තියෙන නිසා මම ඒ ගැන කියන්නේ උදේ ඉර උදාවත් එක්ක නැගිටින එක තමයි වඩා සුදුසුයි කියලා ශරීර සෞඛ්‍යය සහ මොළේ සෞඛ්‍යයට අලුතෙන් හොයාගෙන තියෙන සොයා ගැනීම වලින් කියන්නේ. ඊළඟට තේ පානයක් සුදුසුයි දරුවන්ට. ගොඩක් වෙලාවට තේ එකක් දෙකක් කැෆීන් අඩංගු පාන වර්ග වලට වඩා තේ ටැනින් සුදුසුයි කියලා හොයාගෙන තියෙනවා. විතර පාඩම් කරන අය උත්තේජනය කරන්නේ. ඊළඟට බබාට එක දිගටම පාඩම් කරලා වෙනස් දේවල්, ඒ කියන්නේ බබාට හිතන්න දෙයක් දෙන්න, වෙනත් දෙයක් ඒ පාඩම් කරන දෙයට අමතරව gedara දෙයක් හෝ වේවා, යා කැමති දෙයක් හෝ වේවා හිතන්න පැය දෙකකටවත් සැරයක් දෙන්න කියලා තමයි කියන්නේ. මොකද යාගේ මනස පැය දෙකකට සැරයක් චේන්ජ් කරන්න. අඩුම තරමේ සුරතලෙක් හරි ඉන්නවා නම් පොඩ්ඩක් උරතල් කරන්න දෙන්න පැය දෙකකට සැරයක්. මෙන්න මේ කියන නිර්ණායක පිළිපදිනවා නම් බබාට හොඳට මෙහිස මහන්සි වෙලා මොලේ ඊටාම හොඳට සුසර කරගෙන යාට පාඩම් කටයුතු වලට මුහුණ දෙන්න පුළුවන්. ඉතින් අද අපි කතා කරේ මේ පුංචි බබාගේ කාමරේ එහෙම නැත්නම් පාඩම් කරන මේස සකස් කරන්නේ කොහොමද කියලා. අම්මලා තාත්තලාට සහ වැඩිහිටි දරුවෝ ඉන්නවා නම් ඒගොල්ලන්ට දැනුවත් කරන්න. අත්තින් අපි මේ වගේ වීඩියෝ ඔයගලන්ට ඉස්සරහටත් අරගෙන එනවා. අපේ මිස් නාලිකාවේ ඊටාම වටිනා තොරතුරු කාලීනව යාවත් කාලීන වෙච්ච තොරතුරු ඊටාම විශ්වාසය සහ වගකීමෙන් තමයි අපේ මිස් නාලිකාවෙන් අරගෙන ඉන්නේ. ඒක නිසා ආරාධනා කරනවා හැමෝටම රැඳිලා ඉන්න කියලා අපේ මිස් නාලිකාවත් එක්ක. ලංකාවේ හිටියත් විදේශ රටක හිටියත් ශ්‍රී ලාංකීය අම්මලට බබාට කෑම කැවීම සම්බන්ධ සියලුම දැනුම කැටි කරගත්ත සිංහලෙන් ලියවිලා තියෙන නිවැරදිම මාර්ගෝපදේශය තමයි බබාට කෑම කියලා කියන්නේ. බබාට කෑම දෙන අම්මලා අතර හුඟක්ම ජනප්‍රිය හැම ගෙදරකම වගේ තියෙන පොතක් මේක. මේකේ තියෙනවා බබාට කෑම දෙන පටන් ගන්න තැන ඉඳලා මොනවාද බබාට කෑම දෙන්නේ, පටන් ගන්නේ කොහොමද, එතන ඉඳලා බබාලට රෙසිපීස් එක එක වයස වලට අදාළව රෙසිපීස් හැම රෙසිපි එකක්ම රෙසිපිතා විශාල ප්‍රමාණයක් තියෙනවා. ඊට අමතරව ලංකාවේ කෑම විතරක් නෙමේ පිට රටවල බබාලට දෙන පිට රටවල හැම සංස්කෘතියකම හැම රටකම වගේ කෑම වර්ග මේකේ අඩංගු කරලා තිනවා. බොහෝ කෑම වර්ග විදේශීය කෑම වර්ග පවා. එතකොට කෑම කන්න පටන් ගන්න බබෙකුට එහෙම නැත්නම් කෑම කැවීම සම්බන්ධව යම්කිසි ප්‍රශ්නයක් මතුවෙච්ච වෙලාවකට ඒ වගේම විශේෂ කෑම ಜಾති බබාට හදලා දෙන්න කැමති අම්මලට මේ හැමෝටම මේ පොත ගෙදර අත්පොතක් විදිහට තියාගන්නවා නම් ඔයාලගේ ගෙදර හරිම වටිනවා පුංචි බබාට.